සුබ දවසක් වේවා. ඔයාලා ළඟත් මේ වගේ පැරණි කාසි තියෙනවද? මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මැලේසියන් ඩොලර් එකේ කාසියක්. අපි මේ ටිකෙන් බැලුවේ අපේ රටේ කාසි විතරයි. නේ අද බලමු පිටරට පරණ කාසියක්. යාළුවනේ මේ තියෙන්නේ 1989 අවුරුද්දේ නිකුත් කරපු මැලේසියන් ඩොලර් එකේ කාසිය. මේ කාසිය එක පැත්තක මැලේසියාවේ ජාතික පුෂ්පය වෙන වදමල තියෙනවා. මැලේසියා ගිහලා ඉංග්‍රීසි වලින් ලියලා තියෙනවා. ඩොලර් එක කියලා ලියලා කොටලා තියෙනවා. ඒ ඩොලර් එක කියලා තියෙන තැන දෙපැත්තේ තියෙන 1989 කියලා ගහලා තියෙන අවුරුද්ද නිකුත් කරපු. ඉතින් ඩොලර් එක කියලා අනිත් පැත්තේ තියෙන්නේ මැලේසියාවේ පාරම්පරික ආයුධයක් වෙන ඉරිස් කියන පිහිය කඩුව. මේ කාසිය දැන් භාවිතයෙන් ඉවත් කරලා තිබුණත් කාසිය එකතු කරන අය අතර මේකට හොඳ ඉල්ලුමක් තියෙනවා. අද ලංකාවේ වටිනාකම නම් මැලේසියන් ඩොලර් එකක් රුපියල් 82ක් පමණ වෙන්නේ. ඉතින් මැලේසියාවේ මේක දැනට භාවිතේ නැහැ කියලා තමයි කියන්නේ. ඉස්සර පරණ කාසියක්. 89 විතර මේක හොඳ ලෝහයකින් හදලා තියෙන තඹත් සමග මොනවා හරි මිශ්‍ර කරපු බරයි කාසිය. ඔයාලා ළඟත් මේ වගේ රටවල් පැරණි කාසි තියෙනවද? තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඉදිරි වීඩියෝ එකකින් බලමු ලංකාවේ තව පැරණි කාසි තියෙනවා මල් ළඟ. පිට රටවල් පැරණි කාසිත් තියෙනවා. ඒ වගේ මොන කාසියක් ගැන හරි ඊළඟ වීඩියෝ එකකින් බලමු පැරණි කාසියක් ගැන. මේවා ඉගෙන ගන්න ළමයින්ටම ගොඩක් වැදගත් වෙනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා.